සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. මේ දවස්වලට උදේට ලස්සනට ඉර පායලා තිබුණාට හවස වෙද්දි හොඳටම වහින්න පටන් ගන්නවා. උදේ පාන්දර සේපාලිකා ගහ යටට යනකොට මල් ගොඩාක් බිම වැටිලා තිබුණා. ඉතින් මං ඒ මල් දෙක තුනක් අරන් ගිහිල්ලා ඒ ටික හස්බන්ඩ්ට දීලා තමයි අද මං එයාව හැරෙව්වේ. ඊයේත් අපි දෙන්න රෑ වෙනකන් කතා කර හිටපු නිසා එයාට අද දවල් වෙනකම්ම නිින්ද ගියා. මේ ගෙවිලා යන්න හදන්නේ හස්බන්ඩ්ගේ නිවාඩු මාස දෙකේ අන්තිමම දවස. ඉතින් එයා හෙට ගෙනියන්න ඕන දේවල් ලෑස්ති කරගන්න තමයි අද මේ අපි හදන්නේ. ඉතින් අද අපි උදේ ඉඳලම පස් දෙනාම එකතු වෙලා කරේ ඒ වැඩ ටික තමයි. මොන වැඩේ කරන්නත් කලින් ඉතින් අපේ මුචි බෝලෙව හුරතල් කරලා ඉන්න පායයි. මෙයා තමයි කරදරකාරයා. කිසිම බඩුවක් හරියට අස් කරගන්න නම් පොඩ්ඩක්වත් ඉඩ දෙන්නේ නැහැ. මොචි අපේ ගෙදරට එන හැමෝටම ලොකුකන් තමයි දාන්නේ. ඉතින් මම හිතුවා හස්බන්ඩ් එකත් යාළු වෙන මෙයාට ගොඩාක් කල් යාවි කියලා. ඒත් මෙයා හස්බන්ඩ් අපේ ගෙදරට ආපු දවසේම එයාගේ කකුල් දෙකේ ඇතිලිලා එයාව පිළිගත්තා. මොචි ගැන විතරක් නෙවෙයිනේ. දැන් හාපැටව දෙන්නෙකුත් අපිට ඉන්නවනේ. ඔයාලා මට කමෙන්ට් කරලා තිබ්බ නම් වලින් මන් දුඹුරු හාපැටියට දැම්මා බනී කියලා. සුදු හාපැටියට දැම්මා කොනී කියලා. දැන් මං ලෑස්ති වෙන්නේ හස්බන්ඩ් යන්න කලින් අන්තිමට හරි එයා ආසම වටලප්පම ආයෙමත් හදලා දෙන්න. මෙයා හරිම කැමති වටලප්පම් කන්න වටලප්පම් පෙරේතෙක්. වටලප්පම් හදනකොට මේ බිත්තරේ ගොඩාක් අර කේක් වලට ගහනවා වගේ ගොඩාක් බීට් කරගන්න එපා. ඊට පස්සේ ඒකට වැනිලා බින්දු කීපයක් එකතු කරගත්තා. උණු කරගත්තු හකුරු වලට අර බිත්තර මිශ්‍රණයක් දාලා කිරි චුට්ටකුත් දාලා ඊට පස්සේ වාෂ්පෙන් තම්බ ගත්තා. රසයිද? දෙන්න රායක. හස්බන්ඩ්ට ගෙනියන්න ඕනේ මොනවද කියලා ඇහුවට එයා ගොඩක්ම කැමති වුණේ මේ රටකජු බැදුමටයි හාල් මැස්සෝ බැදුමයි ඒ දෙක ගෙනියන්න විතරයි. ඊට පස්සේ අපි chili paste උත් හදලා දුන්න ගොඩාක් කුඹලකට දාලා තමයි මෙයා කන්න කැමති. වම්බටු මෝජු වලටවත් මේ වගේ දේවල් කිසිම දෙයකට මෙයා කැමති වුණේ නෑ අරගෙන යන්න. අම්මා කලින් ඉඳලම ලුණු දෙහි ඒ වගේ දේවල් හදලා තිබුණා මෙයාට මේ ගෙනියන්න ගොඩක් කල් ඉඳලම. ඒකින්ද මෙයා ලුණු දෙහි වලට නම් ගොඩක්ම කැමති. ඒ ටිකත් අරගත්තා. අද මට මෙයාට රස කෑම හදලා දෙන්න තියෙන අන්තිම දවසේ හින්දා මම දන්න රෙසිපි ඔක්කොගෙම මම මෙයාට අද කෑම හදලා දෙන්නයි හදන්නේ. දැන් හදන්නේ කප් කේක්ස් ටිකක් හදලා දෙන්න. මම ඉතින් මෙයාට මෙහෙදි කන්න කෑම හදලා දෙන අතරේ අම්මා තමයි එයාට ගෙනියන්න ඕන කරන ගොඩාක් දේවල් හදලා දුන්නේ. ඒ වගේ දේවල් කල් තියාගන්න පුළුවන් විදියට හදන්න ඕන නිසා මම ගියේ නෑ වැඩි අතපත දාන්න. මොකද අම්මගෙන් බැනුම් අහන්න වෙනවා එයාට කරදර කරනවා කියලා. කප් කේක්ස් වලට මම දැම්මේ මාජරින් නෙමෙයි බටර්මයි. ඒ වගේම මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් මම දැම්මා. මේ මිශ්‍රණයටම මං කලින් ගෙනල්ලා තිබ්බලු චූටි වයිට් චොකලට් චිප්ස් වගේක් මං ගාව තිබුණා. මං ඒ ටිකක් දාලා කලවම් කරා. ඊට පස්සේ තවත් ලස්සන වෙන්න කියලා හිතලා මං ගාව රෝස පාට කලරින්ස් තිබ්බා. ඒකෙන් චූට්ටක් දාලා මෙන්න මේ විදිහට හදාගත්තා. මේක හදලා ඉවර වෙලා ට්‍රේ එකට කප් කේක්ස් පුරවන්න කලින් මම oven එක ප්‍රීහීට් වෙන්න දැම්මා සෙල්සියස් අංශක 170ට 10 මිනිත්ස් තමයි දැම්මේ. කප් කේක්ස් වල උඩටත් මම දාගත්තා වයිට් චොකලට් චිප්ස් ටිකක්. ඒ වගේම මේ උඩ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ජෑම් එක. ජැග්රෝ ස්ට්‍රෝබෙරි ජෑම් එක තමයි මම දැම්මේ. ඉතින් මම ඒව හදන අතරේ අම්මා එයාට තවත් කෑමක් හැදුවා. එළවලු රොටි අයලවලු රොටි වලටත් හරිම ආසයි. අපි කෑම ජාතියට හදන අතරේ එයා තනියම එයාගේ බඩු ටික පැක් කරන්න පටන් අරගෙන මගේ යාළුවා අනුජගේ ගෙදරින් තමයි හස්බන්ඩ්ට මේ කුරුඳු ටික හම්බුනේ. එයාලා ලස්සනට රෝල් කරලා හදලා තිබුණා. හරියටම කිලෝ 40ට බෑග්ස් ටික ඔක්කොම හදාගන්න එකට කොච්චර try කරන්න ඕනද කියලා රට යන කට්ටිය දන්නව ඇති. හස්බන්ඩ් එනකොටත් ඒ වගේ කිලෝ ගාණක් වැඩි වුණා. හැබැයි මේ පාර නම් අපි ගානටම හදාගත්තා කිලෝ 40කට වඩා අඩු වෙන්න. අපි නම් ගොඩක් කැමති කොත්තුමි කනවට වැඩිය රාමියෝ නූඩල්ස් ගන්නනේ කොරියාවල තියෙන. හස්බන්ඩ්ගේ අනිත් පැත්ත හස්බන්ඩ්ට රාමියෝ නූඩල්ස් වල තියෙන මේ ටේස්ට් එක පෙන්වන්නම බෑ. එයා ආසම නෑ. එයා
ඉතින් ගොඩක්ම මේ ඔයාලටත් පේනවා ඇති ට්‍රැවලින් බෑග් එකෙන් භාගයක්ම වගේ තියෙන්නේ කොත්තුමි. අපි යාට පාර්සල් යවුවත් ගොඩක් යවන්නේ කොත්තුමි. කන්න හොඳ නැහැ කියලා කොච්චර කිව්වත් අහන්නේ නැහැ. ඒවම කනවා. ඒ වගේමයි මෙයා හරි ආසයි මාෂ්මෙලෝස් වලට. එපාර ඒවත් ගත්තා ගෙනියන්න. ඊට අමතරව මෙයාට තව පාර්සල් 2-3ක් හම්බුණා යාළුවෝන්ගේ එහෙ ඉන්න කට්ටියගේ පාර්සල් 2ක් විතර හම්බුණා. ඒවත් ඉතින් දාගත්තා. ඊට අමතරව පැනඩෝල් සිද්දාලේප අසමෝදගම් යට ගොඩක් ඒ ගියාම බඩේ අමාරු හරියටවත් හැදෙනවා. ඉතින් ඒකත් ගත්තා බෝතල් 2ක්ම. ඉතින් අම්මා යාට ගෙදරම හදපු මිරිස් කුඩු 3-5 මස් කරි ගම් මිරිස් ගොරකා හැමදේම හදලා දුන්න බෝතල් වලට දාලා මගේ රාජකාරිය උනේ ඒවා ලේබල් කරන එක තමයි. මෙයා ගොඩක් වෙලාවට 3-5 කබලේ බදිනවා. ඉතින් අර පලාතෙම ඉන්න බැරි වෙන්න. ඒ වගේ දේවල් ඒ වගේ චූටි ටිප්ස් මම මේ ලේබල් එකෙම ගැහුවා යාට මතක් වෙන්න. අපි ගියා අනුජගේ ගෙදර. ඊට පස්සේ අපිට මේ හස්බන්ඩ් කේකේම හිටිය යන්න ඕනේ කියලා. ඉතින් එහෙත් ගියා. අනුරාධපුරේ බ්ලොග් එකේදී ඔයාලා දැක්ක මගේ යාළුවා මිහිරිත් වගේම මට ඉන්න අනිත් හොඳම යාළුවා තමයි අනුජා. වෙඩින් එකේ වැඩවලට මට එහෙ මෙහෙ යන්නවත් කවුරුවත් හිටියේ නෑ. ඉතින් ඒ හැම දෙයකම මාත් එක්ක කැම්පස් එකේ වැඩක් දාලා අනුජා තමයි ආවේ. ඉතින් හස්බන්ඩ් කිව්වා අනිවාර්යයෙන්ම යාට ගිහිල්ලා එන්න ඕනි කියලා එහෙ. අනුජගේ තාත්තා හදපු කුරුඳු තමයි දරින්දුට ඒ ගෙනියන්න දුන්නේ රට. එයාලා ලස්සනට ඒවා හදලා තිබුණා. එයාලා තමයි මේ යාළගේ මේ දෙහි ගහෙන් හස්බන්ඩ්ට මේ දෙහිත් කඩලා දුන්න ගෙනියන්න. කොච්චර එහෙ දේවල් තිබුණත් මෙයා මේ වගේ පොඩි දේවල් පවා මේ ගෙනිච්ච මෙහෙන් විශේෂයෙන්ම මේ කොච්චි එහෙම මෙයා ගොඩක් ගෙනිච්චා. ඒව පත්තර කොළවල ඔත්තලා වතුර ගෑවෙන්නේ නැතිව තිබුණාට පස්සේ මේක ටිකක් දවස් තියාගන්න පුළුවන් කියලා තමයි කිව්වේ නම්. අනුජලා ගෙදර මේ වැහිලිහිණි කූඩුවක් හදලා මේ බලන්න මේ වැහිලිහිණිය හරිම ලස්සනට කූඩුව හදලා තිබුණා. මම ඔයාලට කලිනුත් කියලා තියෙන්නේ මොචි ගේන කලින් මට පූසොන්ව පෙන්වන්න බෑ. ඒ වුණාට මේ මගේ යාළුවා අනුජා පූසොන්ට මාර විදියට ආදරේ. ඉතින් ඉස්සර එයා පූස හුට්ටල් කරනකොට මම එයාට බනිනවත් එක්ක. කොහොම හරි මෙයාගේ පූස් ලෙඩේ මටත් බෝ කරා. ඉතින් මොචි හරිනම් මටත් වැඩිය මෙයාට ආදරේ වෙන්න ඕනේ. මොකද මෙයා මට පූසොන්ට ආදරේ කරන්න උගන්වපු නිසා තමයි මම මොචිව අපේ ගෙදරට එක්කගෙන ආවේ. හැබැයි මොචි මෙයාව දැක්ක පළවෙනි දවසේ මෙයාට මාර ලොකුවන් ටිකක් තමයි දැම්මෙලා. මේ පාර හස්බන්ඩ් එයාට ගෙනියන්න බඩු දෙති දෙන කට්ටිය ගැන ගොඩක් සැලකිලිමත් වුණා මං හිතන්නේ. මොකද සමහරු ඉන්නවා දීලා ගොඩක් ඒ දේවල් ගැන කියවන කට්ටිය. ඒ වගේ කට්ටියකින් හස්බන්ඩ් ගන්න මෙපා කියලා කිව්වා. ඉතින් අපි තනියම තමයි අපේ බඩු ටික හදාගත්තේ. ඒක ගොඩක් ලේසි වුණා. හස්බන්ඩ් ගොඩක් කොහොමත්ම කැමති නෑ අර ගොඩාක් කට්ටිය එකතු කරගෙන වැඩ කරන්න. එයා කැමති අර ළඟම ටික දෙනා එක්ක වැඩ කරන්න. ඉතින් එයා නිතරම මට කිව්වේ අර එයා යනවා කියලා අමුතු කලබලයක් ගෙදර මවන්න නැතුව සාමාන්‍ය විදියට එයාගේ බඩු ටික පැක් කරලා ඒ දවසත් නිදහසේ ගත කරමු කියලා. එයා එහෙම කිව්වේ එයා ලැබපු අත්දැකීම් නිසා. ඉතින් වෙන කෙනෙක්ට මේ සිද්ධිය මීට වැඩිය වෙනස් විදිහට දැනෙන්න පුළුවන්. ඉතින් එක එක්කෙනාට තියෙන ප්‍රශ්න, එයාලා මුණ දුන්නු දේවල් ඒවා තව කෙනෙක්ට ජජ් කරන්න අයිතියක් නැහැනේ. ඉතින් අපි කවුරු වුණත් අනිත් කෙනා සතුටින් දෙයක් කරනවා නම් එයාගේ මතයට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ. අනිත් මිනිස්සු අපි අස දේවල් කරන්න ඕනේ නෑ කියන තැනට අපේ මයින්ඩ් එක අපි හදා ගන්න ඕනේ. කොටින්ම කිව්වොතින් මම දැකලා තියෙන ඕනේ තරම් මොකක් හරි සිද්ධියකදී වෙන කෙනෙක් රියැක්ට් කරපු විදියට නෙවෙයි නම් ඔයා එතනදී රියැක්ට් කරන්නේ ඔය ගොඩක් කට්ටිය පෙළඹෙනවා ඒ මනුස්සයාට බනින්න. දැන් එතකොට එයා හිතන්නේ මම රියැක්ට් කරන විදිය විතරයි ඒකට හරි කියලා. එයා නිකමටවත් හිතන්නේ ඒ මනුස්සයාට එතනදී එහෙම රියැක්ට් කරන්න මොකක් හරි ලොකු හේතුවක් තියෙන්න ඇති කියන දේ. මම FB එකේ උඩ පහළ යනකොට දැක්කා කෙනෙක් ලස්සනට මේ දේ ගැන ලියලා තියෙනවා. මෙන්න මෙහෙම. මිනිස්සුන්ට ඉන්න දෙන්න. මිනිස්සුන්ගේ පුරුදු ගැන ප්‍රශ්න කරන්න එපා. දන්න දේවල් වලින් මිනිස්සු ගැන තීරණ ගන්න එපා. මිනිස්සුන්ට දේවල් කියන්නත් නොකියන්නත් හේතු තියෙනවා. හැමෝටම හැම දෙයකටම හේතු තියෙනවා. ඉතින් ප්‍රශ්නාර්ථ නැති නිදහස් මිනිසෙක් වෙන්න. උදේ හවා අපි මේ දකින්නේ ජීවිතේ එක ඍතු එක්ක ඔට්ටු වෙන මිනිස්සු. ඒ නිසා මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න. හස්බන්ඩ් ඕන වුණා යා රට යන්න කලින් අපේ උදව් අවශ්‍ය වෙන පවුලකට එයාට පුළුවන් විදියකට උදව් කරන්න.
ඉතින් අපිට අපේ ගෙවල් වලට ළඟ එහෙම ගෙදරක් හමු වුණා. අපි කායක මග දාලා පයින් බඩුමලුත් උස්සගෙන තමයි මහරෑ ඒ ගෙදරට ගියේ. ඉතින් ඒ වුණාට අපිට ඒ ගෙදර වීඩියෝ එකක්වත් ෆොටෝ එකක්වත් ගන්න හිතුනේ නෑ. මොකද ඒක යාළගේ ප්‍රයිවසි එකටත් හොඳ නෑ කියලා හිතුණා. මේ ගෙදර තමයි අපි කායක දාලා ගියේ. ඊට පස්සේ අපි ආවා අපේ ගෙදරට. ඊට පස්සේ අපි ගෙදර ඇවිල්ලා හස්බන්ඩ්ව අල්ලගත්තා. එයාගේ මූණට පොඩි ෆේෂල් එකක් දාන්න. මම මේ හස්බන්ඩ්ගේ මූණට දාලා තියෙන එක මම පාවිච්චි කරන එකක්. ඒකෙන් අර මූණේ ෂේප් එක ගොඩක් මූණ මහතයි නම් මේ වගේ එකක් දැම්මට පස්සේ මේ නිකට ළඟින් ඒ ෂේප් එක හැදෙනවා. ඔයාලා try කරලා බලන්න. මේක නම් මගේ ගොඩක් පරණ එකක්. අපි මෙතන මේ ෆේෂල් එක දාන අතරතුරේ මේ මල්ලි තාත්තයි අම්මයි එකතු වෙලා බාබකියු දාලා තිබුණා. ගිනි මැලයකුත් ගහලා ඒ උනට ටිකක් වෙලා යනකොට වහින්න පටන් ගත්තු හින්දා මුකුත් කරගන්න නම් උනේ නැහැ. අපි අද හවසත් පන්සල් යන්න තමයි හිටියේ අනුජලා ගෙදර යන්න කලින්. ඉතින් ඒත් හොඳටම වැස්ස නිසා යන්න බැරි වුණා. ඉතින් අපි අද උදේ හස්බන්ඩ් යන්න කලින් පන්සලට ගොඩ වෙලා ලොකු හාමුදුරුවොත් එක්ක කතා බහ කරලා පිරිත් නූලක් බැඳගෙන පිරිත් සජ්ජායනාවක් අහලා තමයි ආවේ. හස්බන්ඩ් බඩු පැක් කරනකොටවත් එයාට ගෙනියන්න කෑම හදනකොටවත් මට නිකමටවත් හිතුනේ නෑ එයා යනවා කියලා. දැන් තමයි මට ටික ටික දැනෙන්න පටන් ගත්තේ එයා යනවා කියලා. මට එදා දවස ගොඩක්ම දැනුනේ මේ මගේ ආදරණීයන් වෙන වෙන දුක මට මීට කලින් ඕන තරම් දැනෙලා තියෙනවා. මම හොස්ටල් එකට ගියපු 6 වසරේදී අම්මයි තාත්තයි මාව දාලා යනකොට මේ දැනුණු දුකටත් වැඩිය ලොකු දුකක් මං හිතන්නේ මං එදා වින්දේ. ඒ දැනෙන හැඟීම කියන්න බෑ. අම්මයි තාත්තයි මල්ලි ළඟම හිටියත් තමන්ගේ ළඟම ඉන්න ඕන කෙනෙක් නෑ වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඒත් එයා යනකම්ම ෆ්ලයිට් එකේ සිග්නල් නැති වෙනකම මාත් එක්ක වීඩියෝ කෝල් එකේ හිටියා. ඊට පස්සේ රෑ වුණු හින්දා මේ නිදාගත්තත් එක්ක ආයෙ එළි වෙනකොටම එයා හෙට ගිහිල්ලා. ඉතින් මට අර මේ මමත් ඒ ගමන ගියා වගේ දැනුණා. ඒකින්ද මට හිතුවට වැඩිය ඒක දරා ගන්න ශක්තිය ලැබුණා. එයා නිතරම කෝල් කරපු නිසා. එයා මට දවස් ගානකට කලින් ඉඳලම කී හිටියේ අඬන්න එපා. ඔන්න මං යනකොට නම් ඔයා අඬන්න එපා කියලා. ඒත් ඒක නම් කරගන්න මට බැරි වුණා. මම තේරුම් ගත්ත එක දෙයක් තියෙනවා. අපි නොදැක දුර ඉඳලා ආදරය කරන එක ඇත්තටම ලේසි. අපි එකට ජීවත් වෙලා ගොඩක් කල් එකට ගත කරලා වෙන වෙනකොට ඒ දුක දරා ගන්න ටිකක් අමාරුයි ඇත්තටම. අනික මම දන්නවා එයා යන්නේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න. එයාගේ නිමාඩු ඉවර විත්තිය මට දැනෙනවා. ඉතින් ඒකත් එක තමයි මට ගොඩක්ම දුක හිතුනේ. මොකද මම ගෙදර මට තියෙන ඉතුරු ස්ටඩීස් වැඩි ටික කරගෙන එහෙම ඉන්න. ඒකට මට වැඩි එයා ගොඩක් මහන්සි වෙනවනේ හැමදාම. ඉතින් ඒක ගැනම තමයි මට නිතර මේ වෙලාවේ හිතුනේ. ඉතින් මං හැමදාම දැනුත් ප්‍රාර්ථනා කරන්නේ එයාව ආයේ දකින්නකම් මං එයා ගාවට යනකම් ගෙවෙන මේ දවස් ටික පුළුවන් තරම් ඉක්මනට ගෙවිලා යන්න කියලා. ටික තමයි මෙතනින් එහාට ඔයාලට බලන්න මේ දාලා තියෙන්නේ.
අයියෝ අපේ